හායි කොල්ලගොල්ලෝ ටික. හුඟ කාලෙකට පස්සේ ඔයාව ආදරයෙන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ෆිල්ම් හැම්ස්ටර් for anime මගේ YouTube channel එකට. පාන්න channel එකට subscribe කරන්නට පස්සේ මම අලුත් channel එකක් හැදුවා. ඒත් මේ වීඩියෝ එකට දාලා හරියටම සතියකට කලින් ඒකටත් subscribe කරුණා. මේ දවස්වල මට තියෙන ග්‍රහපලයක්ද මන්දා YouTube එකෙන් ස්ට්‍රයික් මට පාන්න ගහන්නේ. ඒත් ඒ මොනවා වුණත් මම නාරුටෝවත් අරින්නේ නැහැ. channel පිට channel හදලා හරි ඔයාලට මම නාරුටෝ බලන්න සලස්වනවා. ඒ හින්දා අදත් මම සුපිරි වීඩියෝ කලෙක්ෂන් එකක් ඔයාලට ගෙනාවා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද අපි යමු මේ වීඩියෝ එකට. මුල්ම සීන් එකේ අපිට පෙන්නන්නේ අර කලින් එපිසෝඩ් එකේ හදපු ක්ලෝන් එක ගහගන්න ගායිලව. මේ වෙලාවේදී සෙට් එක ෆයිට් එකට ලෑස්ති වෙද්දී මේ සීන් එක මෙතනින් shift වෙනවා. ඊට පස්සේ අපිව ආය අර යන්නේ නාටුලා ඉන්න තැනට. දැන් නාටු ඉන්නේ ඩෙයිඩාරත් එක්ක පාට තරහෙන්. මොකද ඩෙයිඩාරා ගාරවයි අපේ නාටු ටීම් එකවයි ගණන් ගන්න නැතුව නාටුගේ තරහ උස්සන්න හිතාගෙන ගාරගේ ඇඟේ ඉඳගෙන ගාරගේ ඔළුවටත් කින්ඩියට තාට්ටු කරන ගමනු ඉන්නේ. මේකට මල පැනපු නාටෝ ඩෙයිඩාරට ගහන්න යන්න හැදුවත් මේ වෙලාවේදී කාකාචි ඒක නවත්තනවා. මොකද දැන් නාටෝ මේම ගහගන්න ගියා කියන්නේ ඩෙයිඩාරගේ ප්ලෑන් එක සාර්ථක වෙනවා. මොකද තව කාකාචිලා දන්නේ ඩෙයිඩාරයි සාසොරි මොන වගේ බලවත් අයද කියලා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්වන්නේ ගායිලව. මේ වෙලාවේදී අර සීලින් ජූස්ව විනාශ කරන්න අර ටැග් ගලවපු හින්දා ගායිලට පහර දෙන්න එයාලගෙම ක්ලෝන් හැදිලායි තියෙන්නේ. මෙහෙම ටිකක් මේ ක්ලෝන් එක ෆයිට් කරන ගායිටයි යාගේ ටීම් එකටයි තේරෙනවා මේ ක්ලෝන් එයාලගෙම බලය තියෙනවා ඒ වගේම ඒ ක්ලෝන් වලට එයාගේම ඉරියව් තියෙනවා කියලා. මේ ක්ලෝන් වලට ප්‍රතිවාදියට සමාන ශක්තියකුයි හැකියාවලුයි තියෙනවා. ඒ හින්දා ගායි ටීම් එකට මේ ක්ලෝන් පරාද කරන්න ටිකක් අමාරු වෙයි වගේ. ඒත් එක්කම ගායි ටීම් එක සුපිරියර් මෙතන ෆයිට් කරද්දී අපිට ආයේ නාටුලව පෙන්නනවා. මේ වෙලාවේදී ඩෙයිඩාරයි සසුරේ නම් මේ ටීම් එකව ගණන් ගන්න නැතුව බයිලා කියෝ තමයි ඉන්නේ. මුන් දෙන්න මේ වෙලාවේදී කලාව ගැන කතා වෙවි ඉන්නේ. සසුරේ නම් කලාව කියලා කියන්නේ එයාගේ රෝකඩ වලට. හැබැයි ඩෙයිඩාරා එයාගේ ෂැඩෝ ආර්ට් ජූස් වලට තමයි කලාව කියලා කියන්නේ. ඊට පස්සේ මුන් දෙන්න එයාලව ගණන් ගන්න නැතුව විකාර කියෝ ඉන්නවා කියලා දැකපු නාටෝ එතනින් ස්ක්‍රෝල් එකකින් ෂූරිගන් එකක් සමන් කරලා සාසොර ඉන්න පැත්තට ගහනවා. ඒත් සාසොරට මේකෙන් ගැහුවත් සාසොරියේ ෂූරිගන් එක දිහා බලන්නේවත් නැතුව එයාගේ නැට්ටෙන් ඒක නවත්තනවා. මේ වෙලාවේදී ඩෙයිඩාරා එයාගේ නින්ජා ජූසු කරලා විශාල කුරුල්ලෙක් එතනම අවලා ඒ කුරුල්ලා ගාරව කද්දී ඒ ඩෙයිඩාරා එතකොට ගාරත් අරන් එතනින් යනවා. දැන් සසොරේ ඩෙයිඩාරයි තරගෙට අපේ නාටව අල්ලගන්නයි යන්නේ. ඒකට ගහපු ප්ලෑන් එකක් තමයි මේ. ඩෙයිඩාරා දැන් හදන්නේ සසොරිට නොදී නාටව එයාගේ පස්සෙන් ගෙන්න ගන්න. ඒත් එක්කම ඒ ප්ලෑන් එක නාටෝ සාර්ථක කරලා දෙනවා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. මොකද තරහ ගිය නාටෝ දැන් ඩෙයිඩාරගේ පස්සෙන් දුවනවා. නාටෝ ඩෙයිඩාරගේ පස්සෙන් යද්දි ඒක දැකපු කකචි නාටෝගේ පස්සෙන් යනවා. ඒ අර ගුහාව ඇතුලේ ඉන්න සකුරටයි චීටයි සසොර ගැන බලාගන්න කියලා. ඊට පස්සේ කකචි තැනකට ඇවිත් අර රේඩියෝ වලින් ගායිලගේ උදව් ඉල්ලනවා. ඒත් ඒකෙන් වැඩක් නම් වෙන්නේ නැහැ. මොකද ගායිලත් ඉන්නේ දැන් ලොකු අමාරුවක වැටිලා. ඊට පස්සේ අපි ආය අරන් යන්නේ අර ගුහාවේ පැත්තට. මේ වෙලාවේදී සසරි ලේඩි චියෝට කියන්නේ මං හිතේ ඔයා විශ්‍රාම ගත්ත කියලා. ඒකට ලේඩි චී කියනවා ඔව් ඒත් මට මගේ මුණුබුරා දකින්න ආසිස්ම කියලා. ඔයාලට සීරීස් එකේ මුල මතක ඇති අර බකි ලේඩි චියෝ මුලින් හම්බෙන්න ආපු වෙලාවේ බකි ලේඩි චියෝට කියනවා ඔයාගේ මුණුබුරා අකර්සුගේ සමාජිකයෙක් කියලා. බකි ඒ වෙලාවේදී කියලා තියෙන්නේ මේ සසොරි ගැන. ඊට පස්සේ මෙහෙම කියපු ලේඩි චියෝ එයාගේ අතේ හාංගන් හිටපු කුණායි චක්‍ර නූල් වල බැඳලා සසොරිට ගහනවා. හැබැයි අර කාංකුරුගේ ෆයිට් එකේ වගේ නෙමේ සසොරිට මේ වගේ බේරෙන්න ටිකක් අමාරු වෙලා මේ කුණායි යන්නේ සසොරිගේ ඇඳුම ඉරාගෙන. ඊට පස්සේ සසොරිගේ මේ කුණායි හින්දා මුළු ඇඳුමම ගැලවිලා යද්දි අපිට පෙන්නනවා මේ සසොරි කියන්නේ රූකඩයක් කියලා.
ඒත් එක්කම මේක දැකලා සාකුරා නම් පුදුම වෙනවා. ඊට පස්සේ මේ පුදුම වෙලා ඉන්න සාකුරා දැකපු චියෝ මේ ගැන සාකුරාට කියන්න පටන් ගන්නවා. සසුරු කියන්නේ මිනිසුන් රූකඩ කරලා එකතු කරන කෙනෙක්. එයා ඉස්සෙල්ලා සෑන් විලේජ් එකේ හිටපු දක්ෂ නින්ජා කෙනෙක්. ඇත්තටම මේ රූකඩේ නෙමේ සසොරි. මේ රූකඩෙත් අර සසොරි නිර්මාණය කරපු මිනිස් රූකඩයා. මේ රූකඩේ නම තමයි හිරුකෝ. හිරුකෝ කියන්නේත් පරණ හිටපු දක්ෂම නින්ජා කෙනෙක්. මේකට තමයි සසොරි කලාව කියලා තියෙන්නේ. ඒ තමයි මිනිසුන්ව මරලා එයාගේ අභ්‍යන්තර කොටස් අයින් කරලා දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන් විදිහට ඒ සිරුර හදනවා. ඒත් එක්කම ඒ සිරුරු එයාට පර්පස්ලා විදියට පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම මරපු මිනිස්සු දහස් ගානක එකතුවක් දැන් සසොරි ළඟ තියෙනවා. මේ වෙලාවේදී චියෝ කියනවා දැන් අපි මුලින්ම හිරුකෝගෙන් සසොරිව එළියට ගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට කරන දෙයක් කල්පනා කරන්න වෙන්නේ. ඒත් ඒක මට තනියම කරන්න බෑ. මට ඒක කරන්න ඇත්තටම ශක්තියක් නෑ. ඒත් සාකුරා ඔයාට පුළුවන්. මොකද ඔයාව දැක්ක මම පළවෙනි දවසේම ඔයා තුලින් මං සුනාඩේ ආර්යාව දැක්කා. මෙහෙම ලේඩි චී කියද්දී ඊට පස්සේ සාකුරාට එයාට දැන් සසොරි පරද්දන්න තියෙන ප්ලෑන් එක ගැන කියනවා. මේ ප්ලෑන් එක අහලා ඉවරන සාකුරායි ලේඩි චියෝයි එකපාරටම සසොරි පැත්තට දුවගෙන එද්දී මේ හිරුකෝ රූකඩේ කාටින් විෂ උල් වගේක් අපේ චියෝගේ සාකුරාගේ පැත්තට එනවා. ඒත් එක්කම එතන සීන් එක ෂිෆ්ට් වෙද්දී ඊට පස්සේ අපිට ආයෙ පෙන්නන්නේ නාටෝ ලව. මේ වෙලාවේදී නාටෝ රාසින්ගන් එකෙන් ඩෙයිඩාරට ගහනවා. ඒත් එතනින් ඩෙයිඩාර ආයෙගුණාට පස්සේ නාටෝට කන්ට්‍රෝල් නැතුව ඒ රාසින්ගන් එකත් එක්කම එතන තිබ්බ කාන්දක් ඇල්ලට නාටෝ යනවා. ඊට පස්සේ ඩෙයිඩාර ආයෙයාගේ නින්ජා ආර්ට් ජූස්වක් යූස් කරලා පොඩි කුරුල්ලෙක් හදලා ඒ කුරුල්ලා ලොකු කරලා අපේ නාටෝගේ පැත්තට එනවා. ඒත් මේ වෙලාවේදී කාකාෂි එක නවත්තනවා. ඊට පස්සේ අපිට ආයේ ලේඩි චියෝවයි සකුරාවයි පෙන්නනවා. දැන් මේ වෙලාවේදී මේ දෙන්න ඉන්නේ අරුගේ කොහොම හරි මේ දෙන්නම එකම ඉරියව් යූස් කරලා ඒ උල් වලින් බේරෙනවා. ඒත් එක්කම සසොරි කල්පනා කරනවා ලේඩි චියෝ නම් කමන්නේ කොහොමද මේ තරුණ කෙල්ල මගේ මේ ජූස්ුවෙන් බේරුනේ කියලා. ඒත් එක්කම සසොරි වෙන විදිහකට එයාගේ විෂ උල් වලින් ආයෙ මේ දෙන්නට පහර දෙනවා. ඒත් ඒ වගේනුත් මේ දෙන්නා ලේසියෙන්ම බේරනවා. ඒත් එක්කම සකුරා සසොරිගේ පැත්තට දුවගෙන එනවා. මේක දැකපු සසොරි හිතනවා මේකිට කොහොමද මෙච්චර හයියා? මේකින් මාව සමච්චලයකට අරගෙන මේක ඉවරනම් අද මම ඉවර කරනවා. එහෙම කියපු සසොරි සකුරාට වලිගෙන් අයිනවා. මේක නම් සකුරාත් බය වෙලා එයා මලවුන් සිහි කර ගද්දි එකපාරටම සසොරිගේ නැට එතනින් නවතිනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම සසොරිට සකුරා ගහද්දි ඒ සීන් එකට ෂිෆ්ට් වෙලා අපිට ආයෙ පෙන්නනවා නාටෝ ලව. මේ වෙලාවේදී ඩෙයිඩාරත් කකසිට පහර දෙමිනු ඉන්නේ. ඒත් ඒ හැම පාරෙම කකසි පිටිපස්සට පැනලා බේරනවා. එතකොට මේ වෙලාවේදී කකසිට තේරෙනවා ඩෙයිඩාරක ප්ලෑන් එක තමයි කකසිව නාටෝගෙන් ඈත් කරලා නාටෝ තනි කරලා නාටෝ පරාද කරන්න කියලා. ඊට පස්සේ මේක තේරුණ ගමන්ම කකසි නාටෝගේ පැත්තට දුවගෙන යනවා. ඒත් එක්කම මේ සුපිරි කතාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද මේ අලුත් channel එක ඉක්මනට grow කරගන්න නම් ඔයාලගෙන් අපිට support එක ඕන. එහෙනම් ඔයාලට අද comment කරන්න තියෙන ෆොටෝ දෙක තමයි මේ. ඒ ෆොටෝ වලට ඔයා comment කරලා ඔයාගේ comment එක ඔයා ඊළඟ වීඩියෝ එකේ display කරගන්න. එහෙනම් අදන මම ගිහින් එන්න. Go and see the actual places and live be happy.